පටිච්ච සමුප්පාදය කියන්නේ බුදුදහමේ කේන්ද්‍රගත කතාව. කේන්ද්‍රීය සිද්ධාන්තය. නිවන් මඟ පූර්ණේ කරගන්න කෙනෙක් ඒකාන්ත වශයෙන් පටිච්ච සමුප්පන්නව ලෝකේ දකින්න උවමනාමයි. ඒකෙන් තොරව ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්න වෙන පාරක් නැහැ. වැඩපිළිවෙලක් නැහැ. වෙනත් විකල්පයක් අපට නැහැ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත ලෝක සත්වයා කෙරෙහි මතුකොට වදාළ මේ අසිරිමත් ශ්‍රී සද්ධර්මය තුල යම් ශ්‍රාවකෙක් Tamanගේ ජීවිත චර්යා ගොඩනගා ගන්නවා නම් ලෝකේ සියල්ල දෙස පටිච්ච සමුප්පන්න රාමුවකින් බලන්න අවශ්‍යයි. තමාගේ ලෝකය පිළිබඳ විශේෂයෙන් පටිච්ච සමුප්පාදව බලන්න අවශ්‍යයි. පින්වත්නි, මේ ලෝකේ බුදුවරුන්ගේ ආවේනික ධර්මතාවයක් තියෙනවා. පටිච්ච සමුප්පාදයේ තේරුම් ගැනීමෙන්ම තමයි සියලු බුදුවරු වජ්‍රාසනයේ මතදී බුද්ධත්වයට පත් වෙන්නේ. බුදු කෙනෙක් මීට වඩා වෙන එකකින් බුදු වුණා කියලා ලෝකේ නෑ. ඒක විශ්ව සාධාරණ ධර්මතාවයක්. එහෙමනම් මේකෙන් තොරව නිවනක් ස්පර්ශ කරන්න බෑ කියන එක එකෙන්ම පැහැදිලි වෙනවා. ඉතාම පැහැදිලි වෙනවා. නිවන් මඟ පූර්ණේ කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයා පටිච්ච සමුප්පන්නව ලෝකේ දිහා බලන්න ඕන. තමන්ගේ ස්කන්ධයන්ගේ ක්‍රියාත්මක වීම පටිච්ච සමුප්පන්න බව දකින්න ඕන. පටිච්ච සමුප්පන්න භාවය දකින්න නැතුව නියතියක් විදියට පනවාගත්ත පවරාගත්ත කෙනෙකුට ලෝකේ නික්මෙනවා, කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා කියලා දෙයක් පනවන්නට පවරන්න පුළුවන් කමක් නැහැ. කෙලෙසුන්ගෙන් නික්මීම කියන ස්වභාවය සම්පූර්ණයෙන් පටිච්ච සමුප්පන්නව ලෝකේ අත්දැකීම මතමයි තීරණය වෙන්නේ. කුමක්ද පටිච්ච සමුප්පන්නව පැහැදිලි වෙන්නේ? බුදුරජාණන් වහන්සේ අපට වදාලා ඉමස්මින් සති ඉදං හෝති, මෙය ඇති කල්හි මෙය ඇත. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති, මෙය ඇතිවීමෙන් මෙය උපදී. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති, මෙය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යයි. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති, මෙය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යයි කියන එක ඉමස්මින් අසති ඉදං නහෝති කියන පරයය. දෙවෙනි පරයය. මෙය නැති කල්හි මේ නැත, මෙය නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. ඒතර අපිට එකක් පේනවා, එකක් මත එකක් යැපෙන ගතියකින් තමයි පටිච්ච සමුප්පන්නව ලෝකය හරියට ගැට ගැහිලා තියෙන්නේ. ඒතර මේ විශ්වයේ තියෙන සියල්ල පිළිබඳ පටිච්ච සමුප්පන්න න්‍යායකින් බැලීම අපේ දුක ඉවර කරගන්න ක්‍රමේ නෙමෙයි. දැන් මෙතන තියෙනවා නිවන් මඟ පූර්ණී කර ගැනීම සඳහා කියලාත් තියෙනවානේ. එදිනෙදා ජීවිතයට උදව් වෙන පටිච්ච සමුප්පාද න්‍යායන් එක එක න්‍යායන් ගොඩනගා ගන්න පුළුවන්. නමුත් නිවන් මඟටනේ කියන්නේ. නිවන් මඟට නම් පදනම් සහිතව මේ ලෝකයේ ඇති වෙච්ච විදිහ කතාව අදාළ නැහැ. ඒ වගේම මේ ලෝකේ නොඑක් ආකාරයෙන් ඇති වෙන නැති වෙන ක්‍රියාවලිය පිළිබඳ මේ අවිඥානික දේවල් වල ක්‍රියාත්මක වීම පිළිබඳ මේ මොකක්වත් පින්වත්නි අදාළ නැහැ. මේ කිසිවක්වත් අදාළ නැහැ. නිවන් මාර්ගයේ පූර්ණේ කර ගැනීම සඳහා පටිච්ච සමුප්පාදය අවශ්‍ය නම් සවිඥානික කයක නාම රූප ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම තුල සිද්ධ වෙන සම්පූර්ණ ක්‍රියාවලිය මානසිකව දැක්කොත් විතරයි ඒ දකින්න කෙනාට Tamanගේ ජීවිතය තුල සැබෑවටම නිදහස් වීම අත්දකින්න ලැබෙන්නේ. ඒ බඳු නිදහස් වීමක් අපේක්ෂා කරන ශ්‍රාවකෙක් නම් එයා ඒකාන්ත වශයෙන් Tamanගේ ආයතනික ස්කන්ධ ලෝකයේ අවිද්‍යා සහගතව පටිච්ච සමුප්පන්නව ගැට ගැසී ඇති ආකාරය අනුලෝම වශයෙන්ද පටිලෝම වශයෙන්ද දෙපැත්තට දකින්න ඕන. ඒ දැක්ම
කෙනෙක් කියන්න පුළුවන් අපි ඕක අහලා තියෙනවා පටිච්ච සමුප්පාදේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා අහලා තියෙනවා. ඕක ඉතින් අපිට දැන් කටපාඩම්. ගොඩාක් ස්වාමින් වහන්සේලා පටිච්ච සමුප්පාදේ ගැන කියනවා. දැන් අපිට හොඳට තේරෙනවා. දැන් සමහර අය අපිටත් කතා කරලා කියනවා. ස්වාමින් වහන්සේ දැන් පටිච්ච සමුප්පාදේ අපිට තේරෙනවා. ඒ න්‍යාය ඔය ඔබ වහන්සේලා කියන ඒවයින් අපි හොඳට තේරුම් අරන් ඉන්නේ. එහෙම කියලා සමහර අය කියනවා. එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. ඇයි? පටිච්ච සමුප්පාදේ හරි ගම්බීරයි. ආනන්ද හාමුදුරුවොත් පටිච්ච සමුප්පාදේ අහගෙන ගිහින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මතක් කරනවා ස්වාමීනි මේ පටිච්ච සමුප්පාද න්‍යාය හරිම ලේසි කියලා මට තේරෙනවා. හරිම පහසුයි කියලා මට තේරෙනවා. මේ පටිච්ච සමුප්පාදය හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මා හේවං ආනන්ද ආනන්ද එහෙම කියන්න එපා. මා හේවං ආනන්ද එහෙම කියන්න එපා. මේ පටිච්ච සමුප්පාදේ හරි ගම්බීරයි. ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන සත්වයා පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්නට බැරි වීම නිසා පටිච්ච සමුප්පන්න න්‍යාය තේරුම් නොගත්ත නිසා තමයි ඉපදෙමින් මැරෙමින් මේ භව ගමනේ සංසාර ගමනේ ඇවිදගෙන යන්නේ. මොකක් නිසාද? පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්න බැරි වෙච්ච නිසායි. එහෙමනම් ඔබ මතක තියාගන්න සංසාරේ පැනවුනේ පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්න බැරි වෙච්ච නිසායි. සංසාරේ නැවැත්ම නිර්වාණය තුල දායාද වීම අත්දකින්න හම්බ වෙන්නේ පටිච්ච සමුප්පාදයේ තේරුම් ගත්ත තැනකයි පින්වත්නි. දැන් පටිච්ච සමුප්පාද න්‍යාය ඔස්සේ අවිඥානික දේවල් දිහා බලන්න නෙමෙයි මේ බඳු න්‍යායක් බුදුදහම පෙන්වන්නේ. තමාගේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාත්මක වීමේ යථාර්ථයේ තේරුම් අරගෙන ජරා මරණ දුක තව දුරටත් ගොඩ නැගෙන්නේ නැති විදියට මේක හොඳට ලියා ගන්නයි අවශ්‍ය වෙන්නේ. දැන් මේ ලියා ගැනීමේදී පළවෙනියෙන් අපි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්න ඕනේ. එදා වජ්‍රාසනයේ මත බුදුරජාණන් වහන්සේ මාරයාටද අභියෝග කොට පාපී මාරය නුඹගේ සාක්ෂිය වගේම මටත් සාක්ෂියක් තියනවා කියලා මිහිකතට අත දිගු කරලා ඒයි මිහිකත මං ආපු ගම්බීර ගමන ගැන ඔබ දන්නවා. මං ආපු ඊතා බිහිසුණු ගමන ගැන ඔබ දන්නවා. මං ආවේ ස්වල්ප වූ ගමනක් නෙමෙයි. මහා කල්ප අසංඛ්‍ය 9ක් මනසින්ද බුදු බව ප්‍රාර්ථනා කරගෙන මහා කල්ප අසංඛ්‍ය 7ක් වචනයෙන්ද බුදු බව ප්‍රාර්ථනා කරගෙන මහා කල්ප අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පුරාගෙන ආපු ගමන බුද්ධත්වයේ පිණිසමයි. ඒ වගේම මේ ජීවිතයේ තුලදී උනත් නිකලෙස් වීම පිණිස කරපු වැඩපිළිවෙළවල් ඔබ දන්නවා. මං ආපු ගමන ස්වල්ප එකක් නෙමෙයි. එහෙම කියනකොට තමයි මහ පොළොව තොටිල්ලක් වගේ නැලවෙන්නේ. අහස ගිගුම් දෙන්නේ. එක පාරම වැසි කඩා වැටෙන්නේ. මහ පොළොව චලනය වෙනකොට ගිරිමේකලං උදිත ගෝර සසේන මාරං ගිරිමේකල නම් හස්තිරාජයාගේ පිටේ පැමිණි මාරයාද සම්පූර්ණයෙන් ඇතාගින් පිටින් බිමට වැටෙද්දී දසමාර සේනාව පසුබහිද්දී දසමාර සේනාව පිටිපස්සට යද්දී පසුබහිද්දී උන්වහන්සේ බෝධි මණ්ඩලයේදී වජ්‍රාසනයේ මතදී අනුලෝම වශයෙන් පටිලෝම වශයෙන් තමන් වහන්සේ විඳින දුක ගැන ආනාපාන සති සමාධියෙන් නැගිටලා අන්න දැන් මේ ක්‍රියාවලිය ඇස්සේ ඔබත් තේරුම් ගන්න. සමාධියකින් නැගිටලා මේ විදිහට දකින්න ඕන එච්චරයි. ඒතර භාග්‍යවතුන් වහන්සේ අවබෝධය කරා ගියපු පාර දිහා බලාගෙන
අපිත් సంతానගතෝ මේ අවබෝධය තමාගේ ජීවිතය තුළ ස්ථාවර කරගන්නවා කියන අභිප්‍රාය සහිතවයි සමවදින්න අවශ්‍ය වෙන්නේ. සමවදින්න අවශ්‍ය වෙන්නේ. ඒතොර නිවන් මාර්ගයේ පූර්ණේ කර ගැනීම සඳහා පටිච්ච සමුප්පාදයේ ඇසුරෙන් අපි ධර්මය භාවිතා කරනකොට අපි දැනගන්න ඕන පළවෙනියෙන්ම හොඳට භාවනාවක් තුලින් සමාහිත භාවය දියුණු කරගන්න. ඒක බුදුවරු පවා ආනාපාන සති සමාධියෙන් නැගී හිට පටිච්ච සමුප්පන්නව ලෝකේ විමසන නිසා අපිට උනත් පින්වත්නි මෙබඳු විමසීමක ප්‍රායෝගික ප්‍රතිඵලයක් තියෙනවා. ඒ නිසා හොඳට ආනාපාන සතිය දියුණු කරගෙන ආස්වාස ප්‍රාස්වාසයේ යම්තාක් සංසිඳුණු වේලාවක Taman බලන්න පටිච්ච සමුප්පන්නව ඉදිරියට බලාගෙන යන්න ආසන්නතම අරුබුදේ සිට. මොන අරුබුදේ ඉඳලාද? ආසන්නතම අරුබුදේ ඉඳලා. මොකක්ද ආසන්නතම අරුබුදේ? මේ මොහොතේ ඔබට ඕලාරිකව දැනෙන අරුබුදේ කුමක්ද? ඔබට වඩාත් ප්‍රකටව දැනෙන තැනින්. මොකද බුද්ධ දේශනාව කියන්නේ දන්නා තැනින් අල්ලන්න කියලයි. දැන් සමහරට මේ ධර්මයේ ගොඩාක් තේරෙන්නේ නැත්නම් තේරෙන ටිකෙන් අල්ලගෙන හුරු කරනවා එච්චරයි. තේරෙන්නේ නැහැ කියලා පසුබැස්සොත් එහෙම ගමනාන්තේ කරා යන්න බෑ. මේ වැඩපිළිවෙල ගම්බීරයි, අමාරුයි, දුෂ්කරයි. රැකවරණේ තියෙන්නේ ඉහළට ගියාම පහළ ඔක්කොම පේනවා නම් ඉහළට ගියපු මිනිහෙක් කියනවා නම් මේ ඔය පහළට මොනවද පේන්නේ? ඉහළට ඇවිල්ලා බලන්නකෝ මෙහෙට ආවම කෙත්වතු පේනවා, කුඹුරු පේනවා, එක දේවල් ගස් කොළන් පේනවා, ඈතින් කඳු අලලු පේනවා. ඔය බිම ඉන්නවා වගේ මේ උඩට ආවම හරි ලස්සනයි කියලා කියනකොට බිම ඉඳලා කිව්වට වැඩක් නැහැ, බොරු කියන්න එපා. එහෙමනම් අපිටත් පේන්න එපා. අපිට ඔය මොකක්වත් පේන්නේ නැහැ කියලා කියනවා නම් ඒක උද්දච්චකමක් මිසක් වෙන මොකක්වත් නෙමෙයි. ඔය අතර කන්දක් නම් ඉතින් නගින එක බොහෝම සැහැල්ලුවෙන් නගින්න බෑනේ. අමාරුවෙන් යම් මිනිහෙක් ඔය කන්ද හිමීට ගොඩ වෙනවා. අමාරුවෙන් ඔය කන්දට ගොඩ වෙනකොට ඔය කන්දට ගොඩ වෙන ඒ මිනිස්සයාට කන්දට ක්‍රමානුකූලව ගොඩ වෙනකොට ඒ ගොඩ වෙන මිනිස්සයාට ඉතා දුෂ්කර තැන් මුණ ගැහෙනවා. ඒ දුෂ්කර තැන් පහු කරගෙන තමයි උඩට යන්න තියෙන්නේ. සමහර අය ඉන්නවා අපෝ ඔය වැඩේ අමාරුයි, අපිට ඕක කරන්න බෑ. දැන් ධර්මී වුණත් ගිහියෙකුට කොහොමද ඔච්චර කරන්නේ? අපි මේ කාමභෝගී ජීවිතේ ගෙවලා දරුමල්ල පෝෂණය කරගෙන අපි ඉන්නවා. ඕවා හොඳයි හාඳුරුලට කියලා අත්හැරලා දැම්මොත් එයා අනාතයි. පහළ ඉන්න කෙනෙකුට අවදානමක් තියෙනවා නම් ඒ අවදානමට එයාට මුහුණ දෙන්න වෙනවා. සත්තුන්ගෙන් වෙන්න පුළුවන්, ගම් වතුරෙන් වෙන්න, නොඑක් දේවල් වලින් අනතුරු වෙන්න පුළුවන්. පහළ බිම්, ඉහළ බිමක සුරක්ෂිතතාවයක් තියෙනවනේ. ඔය විදියට කෙනෙක් අපෝ ඔය වගේ ඒවා අපිට කරන්න බෑ, අපිට හරි අමාරුයි කිය එක මිනිස්සෙක් අමාරුව ගැනම කිය ඉන්නවා. තවත් කෙනෙක් අමාරුයි කිය මේ කන්ද ගොඩ වෙනවා. ලේසි නෑ මේක. අමාරුයි. කන්දට ගොඩ වෙන්නේ නැති මිනිහෙකුට කිසි අමාරුවකුත් නෑ. හැබැයි එයා අවදානමක ඉන්නේ. එයා සමහරට hina වෙලා සනීපෙට ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි එයා අවදානමක ඉන්නේ. ඉතින් මේ ස්වභාවය අපි හැම කෙනෙක්ම පින්වත්නි ඉතාම හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. එතකොට මේ පටිච්ච සමුප්පන්නව අපට දැනෙන ඕලාරික තැනකින් අල්ල ගන්න එකයි වටින්නේ. ඕලාරික තැනකින්. මොකක්ද ඕලාරික තැන? ඕලාරික තැන තමයි ජරා මරණ දුක. මොකක්ද ඕලාරික තැන? ජරා මරණ දුක. අපිට දැනෙනවා ඒක. ජරාවට පත්වීම ගැන අමුතුවෙන් පාඩම් උගන්වන්න දෙයක් නැහැ බෝඩ් වල ලියලා. ඇයි? ජරාවට පත්වීම ගැන ප්‍රායෝගික නුවණක් තියන අය අපි. ප්‍රායෝගිකව ජරා මරණ දුකේ ස්වභාවය ගැන අපි දන්නවා. ප්‍රායෝගිකවම දන්නවා. ඒ වගේම අපි දන්නවා ප්‍රායෝගිකවම මරණ දුක
දන්නේ නැද්ද? දන්නවා. ප්‍රායෝගික අත්දැකීම් තියෙනවා මරණ දුක ගැන. අපිට තියෙනවා. එතකොට මේ ජරා මරණ දුක ඉදිරියේ කම්පනයක් සෙලවීමක් තියනවා කියලා අපිට තේරෙන්නේ නැද්ද? තේරෙනවා. මෙන්න මෙතනින් ජීවිත අවබෝධයේ පැත්තට මම ජරාවටපත් වෙනවා, මම මරණයටපත් වෙනවා. ජරා දුක, මරණ දුක නිදිරියේ ශෝකය, වැළපීම, හැඬීම, පපුවට අත් දෙකෙන් ගහගන්න එක, කෑ ගහන එක, අඬන දොඩන එක, සිහි නැතුව වැටෙන එක ඔක්කොම ජරා මරණ ඉදිරියේ අපිට එන්නේ නැද්ද? එනවා. ඒකයි කියන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඔක්කොම එනවා කියලා. මේ ඔක්කොම Taman කරා එනවා නම් මේ ඔක්කොටම හේතුව මොකද්ද කියලා අර ගැඹුරු සමාධියක් තුල පිහිටා හොත්තට සංස්කාර ධර්මයන් හිතට ගලන්න නොදී හොද්දට බලනවා ජරා මරණ ඇති වෙන්නේ ඇයි? ජරා මරණ කුමක් නිසාද ඇති වෙන්නේ? අර භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් Tamanගේ ජීවිතයේ අත්දකින්න ජරා මරණ දුක ක්‍රමානුකූලව බලාගෙන යනවා. Tamanගේ හදවතින් දකිනවා Tamanගේ ජරා මරණ දුක. එතකොට යාට තේරෙනවා අර භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කියන රාමුව ඉස්සරහින් තියාගෙනනි බලන්න. එතකොට ඒ රාමුවේ තියෙනවා මහණෙනි ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මහණෙනි ජාතිය නිසයි ජරා මරණ දුක. ජාතිය නිසයි. උපන් නිසාම නම් ජරා මරණ දුක. අණ්ඩජ වශයෙන් හරි, ජලාබුජ වශයෙන් හරි, සංසේදජ වශයෙන් හරි, ඕපපාතික වශයෙන් හරි උපන් නිසාමයි දුක. ඒක බිත්තර කට්ටක් අස්සේ වෙන්න පුළුවන්. ඒක කුණු ගොඩක වෙන්න පුළුවන්. ඒක ගර්භාෂ බිත්තියක් ඇතුලේ වෙන දෙයක් වෙන්න පුළුවන්. ඕපපාතිකෝ പ്രേත ලෝකේ නිරේ වගේ තැනක වෙන්න පුළුවන්. ඒ තැන ඉපදීමට අනුව දුකේ ස්වභාවය තීරණය වෙනවා. එතකොට මේක අපි මීට කලින් කියලා තියෙනවා ආත්ම භාව තුනකට සම්බන්ධ කරලා බලන්න ඕන. ඊට පස්සේ ඒ බැල්ම විතරක් මදි. ඒ බැල්ම කොච්චර තිබ්බත් නිර්වාණ අවබෝධය කරා ඉන්න බෑ. ක්ෂණයක් ගානේ පටිච්ච සමුප්පන්නව අත්දකින්න ක්‍රියාවලිය Tamanගේම හදවතින් Tamanගේම ජීවිතය තුල දකින්න පුළුවන් ශ්‍රාවක භාවයක් හදා ගන්න ඕන. Tamanගේම ජීවිතයෙන් අත්දකින්න ඕන. ජාතිය නම් හේතුව ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නම් ජාතියට අනුව නම් ජරා මරණ දුක. එහෙමනම් උපන් නිසාමයි විඳවන්නේ කියන ස්ථාවරය Tamanගේ හිතෙන් පේන්න පටන් ගන්නවා. දැන් මේ අනුලෝම පටිලෝම වශයෙන් බලන ශ්‍රාවකයෙක් සමාධිය තුල පිහිටා මේක දකින්න ඕන. නිකන් බණකින් අහලා මේ න්‍යායනි තේරුම් ගන්න. දක්ෂ ශ්‍රාවකයෙකුට බණ ටිකක් අහගෙන මේ අහන බණ Tamanගේ ජීවිතේෙම දැක හදවතින් hina වෙවි අහන්න පුළුවන් නම් හදවතින් hina වෙනින් මේක තේරෙන්න අනේ මේ බඳු ධර්මයක් මට වැටහෙනවා කියලා මහ පුදුම පිනායාමක් හිත තුල ඇති වෙන්නේ. ඇයි මේක මහ ගැඹුරු එකක් නේ. හරි ගම්බීරයිනේ මේක ක්ෂණයක් ගානේ ඇති වෙන ක්‍රියාවලිය සෑහෙන ගැඹුරුයි. සාමාන්‍ය මේ නොයේක් දෘෂ්ටි වලට අහු වෙලා ඉන්න මිනිස්සෙකුට නම් පින්වත්නි හරිම අමාරුයි තේරුම් ගන්න මේක. එතකොට යාට තේරෙනවා ජාතිය නිසා නම් ජරා මරණ දුක. මේ ජාතිය කියන ස්වභාවයටත් හේතුවක් තියනවාද? අන්න ධර්මී කියන කැඩපත පෙන්නනවා. භවපච්චයා ජාති. භවයට අනුවයි ජාතිය පැනවෙන්නේ. පිටිපස්සට බලන්න යන්නේ. ඇයි පිටිපස්සට බලන්නේ නැහැ? තේරෙන තැනින් ඇල්ලුයි. අවිද්‍යාව කියන එක අපිට ප්‍රකට නැහැ. ඊටාම සියුම් තත්වයක්. ආශ්‍රව කියන එක සියුම් තත්වයක්. ආයතනික ස්වභාවයේ සියුම් තත්වයක්. නාම කොටස් රූප කොටස් සියුම්. නමුත් ජරා මරණ දුක මේ හැම මිනිහෙක්ම අත්දැකලා තියෙන එකක් නේ. ඉතින් මේ අත්දැකීම ගැන අපි දන්න නිසා දන්න තැන ඉඳලා තමයි පිටිපස්සට බලන්නේ. ගොඩාක් දෙනෙක් අර අවිද්‍යාවෙන් ඕක පටන් ගන්නවා. අවිද්‍යාවෙන් පටන් අරගෙන ලොකු අමාරුවක වැටිච්ච අයත් මම දැකලා තියෙනවා. දැන් මේ විදිය දැන් බෝධිසත්වයන් වහන්සේ ආනාපාන සති සමාධියෙන් නැගිටලා තමයි අනුලෝම වශයෙන්ද ප්‍රතිලෝම වශයෙන්ද අනුලෝම පටිලෝම වශයෙන්ද මේ කතාව දිහා බලන්නේ. දැන් බලන්න උන්වහන්සේ පිටිපස්සට බලාන යනකොට තේරෙනවා භවපච්චයා ජාති කියලා ස්වභාවයක් පැනවෙනවා. දැන් එයාත් උකට මේක කායිගේ ජීවිතෙන්ද දකින්නේ Tamanගේ ජීවිතෙන් දකිනවා. කාම භවය, රූප භවය, අරූප භවය කියලා ත්‍රිවිධ භවයක් තියෙනවා.
කාම ලෝකේ විපාක පිණිස කර්ම හැදෙනකොට ඒකට කියනවා කාම භවය කියලා. රූප ලෝකේ විපාක පිණිස කර්ම හැදෙනකොට ඒකට කියනවා රූප භවය කියලා. අරූප ලෝකේ විපාක පිණිස කර්ම හැදෙනකොට ඒකට කියනවා අරූප භවය කියලා. කාම භව හෝ රූප භව හෝ අරූප භව හෝ පදනම් කරගෙන ඒ පුද්ගලයා තුල භවය පැනවි භවපච්චයා ජාති ඒ භවයේ පැනවිච්ච නිසා ඒ විපාක පිණිස හැදිච්ච කර්මයට සාපේක්ෂව ජාතිය කියලා ස්වභාවයක් පැනවෙනවා. අන්න භව දෙකක් අතර විඥානේ ප්‍රතිසන්දිය චුතිය සහ ප්‍රතිසන්දිය මේ විදිහට දකිනවා. පෙර භවයේ විපාක පිණිස කර්ම. හැබැයි දැන් මේක නිවන පිණිස ප්‍රමාණවත්ද නෑ. මේ අවබෝධය දැකලා යා ක්ෂණයක් ගානේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය දකින්න ඕන. ඊට කලින් අපි මේක තේරුම් ගන්න ඕනනේ. එතකොට දැන් බලන්න කාම විපාක පිණිස කර්ම හැදුනේ පෙර භවයේ, ජාතිය පැනවෙන්නේ ඊළඟට පසු භවයේ. මේක ආත්ම භාව තුනකට සම්බන්ධ කරලා කතා කරලා ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීම හරිම ඕලාරිකයි, ගොරෝසුයි. ඒක ඕන කෙනෙකුට ගොඩක් දෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ අපි කියන විදිහට. ඒක තේරුම් ගත්තට මන්දි ඊට පස්සේ ක්ෂණයක් ගානේ ඇති වෙන සම්පූර්ණ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය දකින්න ඕන. එකම අත්දැකීමක් තුළ සියලුම පටිච්ච සමුප්පන්න අංගයන් ඇති වෙන ආකාරය දකින්න ඕන. ඊට පස්සේ ඔන්න දැන් කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ පැනවෙච්ච තැනක ඒ පැනවෙන විදිය අනුව පින්වත්නි එයාට මේ ජාතිය කියලා ස්වභාවයක් පැනවෙනවා, පනව ගන්න පුළුවන්. ජාතිය කියන ස්වභාවයේ පැනවුණාට පස්සේ ජාතිය කියන ස්වභාවයේ පදනම් කරගෙන ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. එතකොට ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස ඇති වෙනවා කියලා දැන් අර එතන ඉඳලා ආය පහළට බලනවා, ආය උඩට බලනවා. භාවනාවක් තුල ඉඳලා තේරුම් ගත්ත තැනද ආය පහළට බලනවා. එතනින් පස්සේ පින්වත්නි ආය උඩට බලනවා. උඩට බලාගෙන ඉතින් අර තේරුණු තැනින් ආය කල්පනා කරනවා මේක ඇති වෙන්නේ මොකක් නිසාද? අන්න එහෙමයි බලන්නේ. එතකොට දැන් බලන්න, එතකොට තව පැහැදිලි අවබෝධයක් එනවා. ඊට පස්සේ ආයෙත් බලනවා උඩට, හොඳයි ජරා මරණ දුක ජාතිය මත පැනවෙනවා. ජාතිය කියන ස්වභාවයේ කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ මතයි මේ ඵල ධර්මයක් විදිහට උපදින්නේ. හොඳයි කාම භවය හෝ රූප භවය හෝ අරූප භවය හෝ කියන එක පැනවෙන්නේ කවර පදනමක පිහිටාද? එතකොට තේරෙනවා උපාදාන පච්චයා භවෝ. උපාදානයයි හේතුව. භවය පැනවුනේ උපාදානයේ නිසා. කාම භවය හෝ රූප භවය හෝ අරූප භවය පැනවුනේ මොකක් නිසාද? හිතේ ඇති වෙච්ච බන්ධනය නිසා. උපාදානී පැති හතරයිනේ. කාමෝපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. මෙන්න මේ විදියට උපාදානය කියන එක පැනවෙච්ච තැනක භවය කියලා එකක් පැනවුණා. කාමෝපාදාන, ඒ කියන්නේ ඇස කන නාසය දිවකය තුලින් පංචකාමයන් කෙරෙහි ඇතිවෙන වින්දනය උපාදානය වෙනවා. එතනදී රූපය උපාදානය වෙනවා, ශබ්දය උපාදානය වෙනවා, ගන්ධ සුවඳ උපාදානය වෙනවා, රස උපාදානය වෙනවා, පහස උපාදානය වෙනවා. එතකොට මෙන්න මේවා උපාදානය වීම තමයි සාමාන්‍ය අන්ධබාල පෘථග්ජනෙක් තුල ප්‍රකටව දකින්න ලැබෙන්නේ. කාමෝපාදාන. ඊළඟට කතා කරනවා කාමෝපාදාන, දිට්ඨි උපාදාන. එක එක දිට්ඨි උපාදාන වෙනවා. මරණින් පස්සේ ඇත, නැත, ආත්මය කියලා එකක් ඇත, ආත්මය කියලා එකක් නැත. මේ එක එක දෘෂ්ටි. කේන්දරේ තමයි හරියට ලියවිලා තියෙන්නේ. දෙයියෝ තමයි හරියටම කියලා තියෙන්නේ. එක එක දෘෂ්ටි. ජීවයයි ශරීරයයි එකක්. බරපතලම දෘෂ්ටියනේ අත්වාද උපාදානේ. ඒ අත්වාද උපාදානයේම මූලික ස්වභාවයක් තමයි ජීවයයි ශරීරයයි එකක්. ජීවේ වෙන එකක්, ශරීරය වෙන එකක්.
මේ රහත් වෙච්ච අය මරණින් පස්සේ ඉන්නවද? ශ්‍රහත් වෙච්ච අය මරණින් පස්සේ නැද්ද? එක දෘෂ්ටි වලට අහු වෙනවා. දිට්ඨි උපාදාන. හැබැයි මෙතන දිට්ඨි උපාදාන කියන එකෙන් කතා කරන්නේ ඒ කියන්නේ එයා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට අහු වෙනවා. ඊට පස්සේ මේ දිට්ඨියට අනුව තමයි ඒ දිට්ඨියට අදාළ උපාදානෙ වෙන්නේ. දිට්ඨි උපාදාන. ඊළඟට සීලබ්බත උපාදාන. එක බෘතවලට අහු වෙලා යනවා. එක සීල බෘත මෙන්න මේ විදියට හිටියාම හරියනවා, මේ විදියට හිටියාම හරියනවා, මේ විදියට කෑවහම හරියනවා, මේ විදියට ඇඳාම නිවනට කිට්ටු වෙනවා, අවබෝධයේ පැත්තට බර වෙනවා. ඒතර මේ විදියට ඉන්න ඕන. දැන් ඔය සමහර වෙනත් ආගම්වල අයගේ පවා තියෙනවා එක බෘත. ඒවා සමහර කාලවල ඔය එක බෘත තියෙනවා. කන් නැතුව ඉන්නවා කාලයකට, කෙල ගිලින් නැතුව ඉන්නවා කාලයකට. එක විදියේ බෘත. ඒවා උපාදානෙ වුණාට පස්සේ ඊට අනුව තමයි විපාක පිණිස කර්මය හැදෙන්නේ. උපාදාන පත්‍ය භවෝ. ඊට පස්සේ ඒක කර්ම භවයේ, කාම භවයේ හෝ රූප භවයේ හෝ අරූප භවයේ කියන ත්‍රිවිධ භවයේ පැනවෙනවා. ත්‍රිවිධ භවයේ පැනවෙනවා. භවය පැන වුණාට පස්සේ භවය නිසාම ජාතිය පහළ වෙනවා. ජාතියට අනුව ජරා මරණ දුක. ජාතියට සාපේක්ෂවයි ජරා මරණ දුක. ඔන්න ඔය විදියට දැන් මේ මෙහෙම බලාන යනකොට කිසිදු සංස්කාර ධර්මයක් හිත තුළ උද්ගත වෙන්නේ මේකම පැහැදිලි උඩට පහළට පේනවා. එතකොට තමයි අවබෝධය තහවුරු වෙන්නේ. ඒතකොට ඒක නිකම් බණ අහලා දැන් ගොඩාක් දෙනෙක් හිතනවා පටිච්ච සමුප්පාදේ බණ වලින් තේරුම් ගත්තම හරි කියලා. මේක භාවනාවක් විදියට තමන්ගේම හිත තුළ වැඩෙන්න ඕන. තමන්ගේම හිතින් මේ යථාර්ථය දැක ගන්න ඕන පින්වත්නි. මුලින්ම දේශනාවක් තුලින් තමයි ඒක කරගන්න තියෙන්නේ. ඊළඟට පින්වත්නි දැන් තේරෙනවා අත්වාද උපාදාන. අත්වාද උපාදාන කියන්නේ සක්කාය දිට්ඨිය පවත්වනවා. රූපය මම වශයෙන්, වේදනාව මම වශයෙන්, සංඥාව මම වශයෙන්, සංකාර මම වශයෙන්, විඥානේ මම වශයෙන්. රූප වේදනා සංඥා සංකාර විඥානේ කියන්නේ මට. රූප වේදනා සංඥා සංකාර විඥානේ කියන්නේ මගේ තත්වයක්. මමයි රූපයයි එකයි, රූපයයි මමයි එකයි. මේ විදියට හැම වෙලාවකම කල්පනා කරන ගතියක් අපි තුල තියෙනවා. එතකොට මේ බඳු කල්පනාවක් තුල නම් අපේ වාසය තියෙන්නේ, මේ බඳු හැසිරීමක් නම් අපිට තියෙන්නේ, අපි අනාතයි. සනාත නැහැ. අනාතයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා රූප වේදනා සංඥා සංකාර විඥානයේ තුල මම වශයෙන්, මමික් වශයෙන් දකින්න එපා කියලා. ඒ දකින්න නැති තැනක තමයි සක්කාය දිට්ඨිය දුර වෙලා යන්නේ. එතන තමයි විපාක පිණිස කර්ම හැදෙන එකේ මේ පැනවීමක් තියෙන්නේ. ඒ කැමැති තැන්වල ඊට පස්සේ ප්‍රතිසන්දිය ලැබෙන විදියට විපාක පිණිස කර්ම හැදෙන්නේ නැහැ. ඒ තල්ලුවක් හම්බෙන්නේ නැහැ. එතකොට මේ උපාදානෙම තමයි භවය හදන්නේ. කාමෝපාදාන, දිට්ඨි උපාදාන, අත්තවාද උපාදාන, සීලබ්බත උපාදාන වශයෙන් ඇතිවෙන උපාදානෙමයි භවය හදන්නේ. භවය හැදුනාම භවයට අනුව ජාතිය, ජාතියට අනුව ජරා මරණ දුක උන ආයෙත් පහළට බලාගෙන එනවා. ආයෙත් පහළට බලලා භාවනාවෙන් ආයෙත් උඩට බලාගෙන යනවා. බලාගෙන යනකොට මේ විදිහට කරලා බලන්නකෝ. එතකොට තේරෙවි මේ ධර්මයේ තුල තමන් ස්ථාවර වෙනකොට සක්කාය දිට්ඨිය ගැලවෙන විදිය තමන්ට බලන්න පුළුවන්. තමන්ට ප්‍රතිවේක්ෂා කරලා බලන්න පුළුවන්. කොයි විදියටද මා තුළ මේ විදියට මේ ක්ලේශ ධර්මයන් ගැලවිලා කැඩිලා යන්නේ කියලා තමන්ටම බලන්න පුළුවන් හැරිලා. පින්වත්නි, මේ විදියට අත්දකින්නකොට බුදුරජාණන් වහන්සේ අපට වදාලා, මහණෙනි, මේ ජීවිතය තුළදී මෙබඳු අත්දැකීමක් මත ශ්‍රාවකයා ලඟු වෙනකොට එයා ආයෙත් උඩට බලාගෙන යනවා. හොඳයි, උපාදානය කියන ස්වභාවයේ කුමක් මතද යැපෙන්නේ? මේක ඉබේ හටගත් එකක් වෙන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට උපාදානය ඇති වෙන්නේ තණ්හාව නිසා. තණ්හා පච්චය උපාදාන. තණ්හාව නිසාමයි උපාදානය ඇති වෙන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නිසා එයා තුල සම්පූර්ණයෙන්ම කාම තණ්හා. එතකොට කෙනෙක් කියන්න පුළුවන්, එතකොට මෙතන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා කතා කරලා ඔබ වහන්සේලාම බණ කියද්දි කියනවනේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා. අන්න ඒක තමයි ප්‍රායෝගිකව අත්දකිද්දි ක්ෂණයක් ගානේ ඇති වෙන ක්‍රියාවලියදී ඒක අපි අත්දකිනවා. මේ දැන් මේ කතා කරන්නේ බොහෝම විස්තරණව
පළල්ව කතා කරන්නේ. එතකොට පළල්ව කතා කරනකොට මේක බොහොම හොඳින් තේරුම් ගන්න තමයි මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් අපි මේක හොඳට තේරුම් ගන්න. එයා ඉතින් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව නිසාමයි එයා තුල උපාදානෙ වෙන්නේ. ඊට අනුව කාම භවයේ, රූප භවයේ, අරූප භවයයි පැනවෙන්නේ. ඊට අනුව ජරා මරණ දුක. එතකොට හිතේ ඇතිවෙච්ච තණ්හාව, කාමයන් කෙරෙහි ඇතිවෙච්ච තණ්හාව, භවයන් කෙරෙහි ඇතිවෙච්ච තණ්හාව, භව තණ්හා, නූපද වීම පිණිස ඇතිවෙන කැමැත්ත, විභව තණ්හාව. ඒ නිසා යා තුල උපාදානය ඇති වෙනවා. ওই විභව තණ්හාව නිසා තමයි පින්වත්නි දිට්ඨි උපාදාන හිම ඇති වෙන්නේ. කාම තණ්හාව නිසා තමයි කාමෝපාදාන ඇති වෙන්නේ. භව තණ්හාව නිසා පින්වත්නි ඒ භව තණ්හාවම පදනම් කරගෙන ඔය උපාදානයන් බොහෝමයක් ගොඩ නැගෙනවා. විභව තණ්හාව එහෙම තියෙනකොට යා දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන වලට අහු වෙලා යනවා. ඇයි තණ්හාව නිසා උපාදානය වෙනවනේ. ඊළඟට මේ විදියට පින්වත්නි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ තණ්හාවම පදනම් කරගෙන එයාගේ ජීවිතයේ තුලදී පින්වත්නි උපාදානය වෙනවා. කාමෝපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද වශයෙන් උපාදානය වෙනවා. උපාදානයට අනුව විපාක පිණිස කර්ම හැදෙනවා. කාම භවය හෝ රූප භවය හෝ අරූප භවයේ පැනවෙනවා. කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ පැන වුණාට පස්සේ ආ කාම ලෝකේ හරි, රූප ලෝකේ හරි, අරූප ලෝකේ හරි ජාතිය පහළ වෙනවා. ඊට අනුව ඊට සාපේක්ෂව ජරා මරණ දුක පවතිනවා. ජාතියට සාපේක්ෂව. ඔන්න දැන් ආයෙත් පහළට බලනවා. ආයෙත් උඩට බලාගෙන යනවා. උඩට බලාගෙන යනවා. ඊට පස්සේ උපාදාන, එතනින් යා මේ සම්පූර්ණයෙන් තණ්හාවෙන් නවතිනවනේ. ඇයි තණ්හාව ළඟටනේ දැන් මේ උඩට පහළට බැලුවේ අනුලෝම පටිලෝම වශයෙන්. තණ්හාව ළඟට ගිහින් ආයෙත් බලනවා මොකක් නිසාද තණ්හාව ඇති වෙන්නේ. තණ්හාව ඇති වෙන්නේ කවර දෙයක් නිසාවත් නෙමෙයි. තණ්හාව ඇති වෙන්නේ තමන්ගේ හිත තුල විඳින්න යාම නිසා. වේදනා පච්චයා තණ්හා. විඳීම පදනම් කරගෙනම හැම වෙලාවකම තණ්හා උපදිනවා. සුඛ වේදනාව නිසා, දුක් වේදනාව නිසා, අදුක්කම සුඛ වේදනාව නිසා වේදනාව විඳිනකොට, විඳින්නේ කවුද? විඳින මමෙක් මේ පැත්තේ ඉන්නවා කියලා හිටියට වින්දනය කියන එකත් හේතුන් සහිතව ගොඩ නැගිච්ච එකක්. වේදනාව කියන එකත්. වේදනා පච්චයා තණ්හා. විඳින්ට යාම නිසායි තණ්හාව ඇති වෙන්නේ. තණ්හාව නිසා හිත උපාදානීය වෙනවා. උපාදානයේ නිසා විපාක පිණිස කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ පැන වෙනවා. ඒ භවයට අනුව ජාතිය, ජාතියට අනුව ජරා මරණ දුක. ඔන්න ආයෙත් පහළට බලනවා. ආයෙත් උඩට බලනවා. කොහොමද උඩට බලන්නේ? ජරා මරණ දුක ඇති උනේ ජරා මරණ දුකට හේතුව ජාතිය නම්, ජාතියට හේතුව භවය නම්, භවයට හේතුව උපාදානයේ නම්, උපාදානයට හේතුව තණ්හාව නම්, තණ්හාවට හේතුව තමන්ගේම හිත තුල උද්ගත වුණු වින්දනය නම්, වේදනාව නම්. වේදනාවට හේතුව මොකක්ද? ඔන්න යා දැන් ඊට පස්සේ බලනවා. වේදනාවට හේතුව තමයි පස්සපච්චයා වේදනා. ස්පර්ශයයි වේදනාවට හේතුව. තින්නම් සංගති පස්සෝ. කාරණා තුනක එකතු වීමයි වේදනාවට හේතුව. ඇස හරහා ඇසද, රූපයද, චක්කු විඥානයද තුන එකතු වෙලා, එකතු වීම නිසා, එකතු වීම ස්පර්ශය, එකතු වීම නිසා රූපයේ සම්බන්ධ සුඛ වේදනාවක්, දුක් වේදනාවක්, අදුක්කම සුඛ වේදනාවක් ඇති වෙලා. ඒකයි ගැටලුව. වෙන කවර දෙයක්වත් නෙමෙයි. එහෙමනම් මේකනම් ගැටලුව. වේදනාව හේතු කරගන්නේ, වේදනාවට හේතුව වෙන්නේ ස්පර්ශයයි. පස්සපච්චයා වේදනා. ස්පර්ශය නිසා මිනිස්සු විඳිනවා නම්, ස්පර්ශය නිසා නම් මිනිස්සු විඳින්නේ. ස්පර්ශය කුමක් නිසාද ඇති වෙන්නේ කියලා නුවණින් විමසලා බලනවා. ස්පර්ශය කියන එක නිකම්ම ඇති වෙච්ච එකක් නෙමෙයි. ස්පර්ශය ඇති වෙන්නේ සලායතන පච්චයා පස්සෝ, ආයතන හයක් නිසා.
චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවආයතන, කායායතන, මනායතන නිසා. මේ ආයතන ක්‍රියාත්මක වීම නිසායි ඇස චක්කායතනය කියලා ආයතනයක් නිසායි රූප දකින මට්ටම ආවේ. ස්පර්ශ වුණේ. ඊට අනුවයි වින්දනය, ඊට අනුවයි තණ්හාව, ඊට අනුවයි උපාදානය, ඊට අනුවයි භවය, ඊට අනුවයි ජාතිය, ඊට අනුවයි ජරා මරණ දුක. ආයෙත් උඩට බලාන යනවා භාවනාවේ. බලාගෙන දැන් මෙතන බොහොම ශාන්ත ප්‍රණීත අත්දැකීමක් තියෙන්නේ. හේතුව දැන් මේ හිතට පින්වත්නි කිසිම සංස්කාරයක් එළියේ තියෙන සද්ද බද මොකක්වත් ඇහෙන්නේ නැහැ. ඇයි? අර බුදුරජාණන් වහන්සේලා පවා මේක විමසන්නේ ආනාපාන සති සමාධියෙන් නැගී හිඳලානේ. ඒ වගේ අපිට මේ එකපාරම වාඩි වෙලා නිකම් ওই මුල්ලකින් වාඩි වෙලා මේක බැලුවට හරියන්නේ නැහැ. හොද්දට වෙන භාවනාවක් දියුණු කරලා මේ ආර්ය න්‍යාය ගැන දකින්න ඕන. ඊට පස්සේ පින්වත්නි ඔහොම උඩට බලාගෙන යනකොට එයාට තේරෙනවා මේ ජීවිතය තුලදීම එයාට තේරෙනවා මේ දුකේ ස්වභාවය. මොකද්ද දුකේ ස්වභාවය? දුකේ ස්වභාවය තමයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාලා මේකට ආවේනික ස්වභාවයක්. කුමක්ද ආවේනික ස්වභාවය? මේ අත්දකින තමන්ගේ හිත තුළ ඇතිවෙන මේ ආයතනයන්ගේ ක්‍රියාත්මක වීමට බලපෑවේ කුමක්ද? නාම රූප පත්‍ය සලආයතන. නාම රූප ප්‍රත්‍යයෙන් ආයතන හැදෙන්නේ. නාම රූප ප්‍රත්‍ය කරගෙනයි සලආයතන. නාම රූප පත්‍ය සලආයතන. ඇස සම්බන්ධ ඇසයි රූපයයි තියෙන රූප කොටසයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය කියන නාම කොටසුයි දෙක එකතු වීම නිසායි ආයතන වෙලා තියෙන්නේ. නාම රූප පත්‍ය සලආයතන. නාම රූප කියන දේ කුමක් නිසාද ඇති වෙන්නේ? නාමයත් රූපයත් එකතු වෙන්නේ ඇයි? විඥාන පත්‍ය නාම රූපං. විඥානයක් තියෙන නිසායි. විඥානීය ක්‍රියාත්මක වෙන නිසායි නාම රූප ධර්මයන් ඇති වුනේ. ඒතර විඥානීය ප්‍රතිසන්දිය ලැබපු නිසා තමයි ඒකයි මැරිච්ච මිනිසුන්ට නාම රූප නැත්තේ. ඒ රූපේ තියෙනවා නාම කොටස් නැහැ. ඒ නිසා ආයතන නැහැ. ඇහැ ඔහේ තියෙනවා. ඇහැ ඔහොම තියෙනවා. නාම ධර්මයන්ගේ සම්මිශ්‍රණය නැති වුණොත් රූප පේන මට්ටමට එන්නේ නැහැ. ඕනනම් ඒ හැම වෙන කාට හරි දීලා මොකක් හරි ගැටයක් ගහන්නත් පුළුවන්. නාම ධර්මයන් ක්‍රියාත්මක වෙනවනම්. එතකොට විඥානයක් බැස ගැනීම. මොන විඥානයක් බැස කියන්නේ මෙතන විඥානයක් බැහැ ගන්නවා කියලා කියන්නේ චක්කු විඥාන සෝත විඥාන කතාව නෙමෙයි. ප්‍රතිසන්දි විඥානේ බැහැ ගත්තා. ඊට අනුව තමයි නාම රූප. නැත්නම් රූපේ විතරක් තිබ්බට මොකුත් වෙන්නේ නැහැ නේ. එතකොට ප්‍රතිසන්දි විඥානයක් බැහැගන්නේ ඇයි? ප්‍රතිසන්දි විඥානයක් බැහැගන්නේ සංකාර පච්චය විඥාන. සංස්කාර නිසා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. පෙර ජීවිතේ සංකාරයේ බලපානවා ප්‍රතිසන්දිය බැහැගන්නේ. එතකොට පෙර ජීවිතයේ සංකාර සිද්ධ වුණේ අවිද්‍යාව නිසා. මිනිස්සු අවිජ්ජා පච්චය පුඤ්ඤාභි සංකාර, අවිජ්ජා පච්චය අපුඤ්ඤාභි සංකාර, අවිජ්ජා පච්චය ආනිඤ්ඤාභි සංකාර. ආවිද්‍යාව නිසාම පිනයි පවයි ධ්‍යානයි ඔක්කොම කර හිටපු නිසා ඒකට අනුව ප්‍රතිසන්දිය ලැබෙනවා. පිනට අනුව දිව්‍ය ලෝකයේ මනුස්ස ලෝකයේ ප්‍රතිසන්දිය ලැබෙනවා. පවට අනුව නිරේ සතර අපායේ ප්‍රතිසන්දිය ලැබෙනවා. ධ්‍යානයට අනුව බඹ ලෝකයේ ප්‍රතිසන්දිය ලැබෙනවා. එහෙනම් අවිද්‍යාවමයි හේතුව. ඔය ක්‍රියාවලිය දැක්කා කියලා හිත නිවනට පත් කරගන්න බෑ. අපි අර නිවනට පත් කරගන්න විදිහ පටිච්චසමුපාදේ බලන විදිහ ගැන දේශනා කරලා තියෙනවා. පින්වත්නි, අවිද්‍යාව නිසාම අපි තුල නිරන්තරයෙන් සංස්කාර ධර්මයන් හිත පැත්තට ගලාගෙන එනවා. එතකොට පින්වත්නි, මේ ධර්ම ක්‍රමය මේ සංකාර ගලනවා කියන එක ඒක ඉබේම වෙන දෙයක්. අමුතුවෙන් සංකාර ගලන විදිහ ඉගෙන ගන්න ටියුෂන් යවන්න ඕනේ නැහැ. පංචස්කන්ධයේ පහළ වීම කියන එක තුල නිරන්තරයෙන් සංකාර ධර්මයන් මේ හිතට ගලාගෙන එනවා. ඒතර මේ සංස්කාර ධර්මයන් ගලනකොට මේ හැම මොහොතකම අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා නම් ඒ සංස්කාර ධර්මයන් උපාදානීය වෙනවා. මේ පංචස්කන්ධ ධර්මයේ අපිට උපාදානීය වෙනවා. මේ තුල පටිච්ච සමුප්පන්නව ක්‍රියාවලියම අපි දකින්න ඕන පින්වත්. ක්ෂණයකින් ඇති වෙලා නැති වෙලා යන ස්කන්ධයන්ගේ ක්‍රියාවලිය තුල මේ පටිච්ච සමුප්පන්න සියලුම අංග ක්‍රියාත්මක වෙන විදිහ දකින්න ඕන. මේ පටිච්ච සමුප්පන්න ධර්ම ක්‍රමය ක්ෂණයක් ගානේ ඇති වෙන මේ භවය තුල ක්‍රියාත්මක වෙන විදිහ අපි දකින්න ඕන. පින්වත්නි, මේ විදිහට දකිනකොට දැන් හොඳට කල්පනා කරන්න, අවිද්‍යාව නිසා
ඔන්න දැන් මේ ක්ෂණයක් ගානේ සිද්ධ වෙන ක්‍රියාවලිය. අවිද්‍යාව නිසා එයා තුල සංස්කාර ගලනවා. අවිද්‍යාව නිසායි ගලන්නේ. සංකාර හිතට ගලනවා. ඔන්න අවිද්‍යාපච්චය සංකාර. සංස්කාර ගලන එක සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රීය කරපු එකට තමයි අරහත්ත්වය කියලා කියන්නේ. එතකොට මේ සංකාර ගලනකොට Tamanගේ ස්කන්ධයන් චලනය වෙනවා පින්වත්නි. ස්කන්ධයන් තුල යම් චලනය වීමක් තියෙනවා. ඒ කියන්නේ ඒකනේ අර ශබ්දය ඇහෙනකොට රූප චිත්තජ රූප පහළ වෙන්නේ. දැන් ශබ්දය ඇහෙනකොට පින්වත්නි වෙන කෙනෙක්ගේ ශබ්දය ඇහෙනකොට Tamanගේ රූපේ චලනය වෙනවා, සෙලවෙනවා පින්වත්නි. කම්පණයටපත් වෙනවා රූපේ. දැන් මේ වෙනත් කෙනෙක්ගේ ශබ්දේ මත රූපේ කම්පණයටපත් වෙනවා කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපිට නිකන් එකපාර කවුරු හරි නොහිතන වෙලාවක කතා කරනොත් තිගැස්සෙනවා වගේ එකක් නෙමෙයි. පින්වත්නි හැම වෙලාවකම මේ බාහිර ශබ්දේ මත මේ රූපේ හෙල්ලෙනවා. අපි ඔය කියලා තියෙන පංචස්කන්ධ ධර්ම ඇහිම් මාත්‍රය තුල පහළ වෙන විදිහ ඒවා කල්පනා කරලා බලන්නකො. හැම වෙලාවකම රූපය චලනය වෙනවා. රූපය සම්පූර්ණයෙන්ම පින්වත්නි හෙලවෙනවා. කම්පණයටපත් වෙනවා මේ රූපේ බාහිර ශබ්ද වලින්. කම්පණයටපත් වෙන හැම ක්ෂණයකම මේ රූපය වෙනස් වෙනවා. සංකාර හිතට ගලනකොට ඒ සංස්කාර හිතට ගලාගෙන ඒම පදනම් කරගෙන පින්වත්නි යා තුල චක්කු විඥානය, සෝත විඥානය. දැන් අතන කිව්වේ ප්‍රතිසන්දි විඥානය. දැන් මෙතන කතා කරන්නේ ක්ෂණයක් ගානේ සිද්ධ වෙන ක්‍රියාවලිය තුළ චක්කු විඥානය, සෝත විඥානය, මේ විඥානස්කන්ධය එතනම පහළ වෙනවා. දැන් මේ වෙලාවේ පවා පටිච්ච සමුප්පන්නව ඒ ක්‍රියාවලියයි බණහගෙන ඉන්න ඔබ තුල වෙන්නේ. මේ බණහගෙන ඉන්න ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ ඒ ක්‍රියාවලියයි. මෙන්න මේකයි නිවනට පිණිස උදව් වෙන්න දකින්න ඕන. නිවනට හිතපත් කර ගන්නවා නම් මෙන්න මේ ක්‍රියාවලිය අපි හැම ශ්‍රාවකයෙක්ම හොඳට Tamanගේ මනස තුලින් දකින්න ඕන පින්වත්නි. මේ විදියට දකිනකොට පින්වත්නි එයාගේ කයයි හිතයි කම්පණයටපත් වෙනවා. එයාට තේරෙනවා නාම රූප ධර්මයන් පහළ වෙන විදිය. ඇයි විඥාන පත්‍ය නාම රූප. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන විඥානස්කන්ධේ පහළ වෙනකොටම පින්වත්නි ඒ පහළ වීම පදනම් කරගෙන එයා තුල රූපය දකින මට්ටමින් නැද්ද? ඇසද රූපයේද චක්කු විඥානයේද කියන තුන පහළ වීම නිසා පින්වත්නි එතන නාම රූප ධර්මයන් තියෙනවා. ඇයි? ඇස කියන්නේ නාමයට අයිති දෙයක්, රූපය කියන්නේ නාමයට අයිති දෙයක්, චක්කු විඥානය කියන්නේ ඇස කියන්නේ රූපයට අයිති දෙයක්, රූපය කියන්නේ රූපයට අයිති දෙයක්. ඒ අනුව පහළ වුණු චක්කු විඥානයයි අයිති නාම ධර්මයට. මේ විදියට ඒ වෙලාවෙම විඥානයේ පහළ වීමත් එක්කම වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාර කියලා නාම ධර්ම ටිකුත් ඒ වෙලාවේ මේ පේන මට්ටමේ, ඇහෙන මට්ටමේ, දැනෙන මට්ටමේ, හිතෙන මට්ටමේ පහළ වෙනවා පින්වත්නි. එතකොට මේ විදියට පහළ වෙනකොට ඒ පහළ වෙච්ච තැනක නාම රූප ධර්මයන් නිසා සලායතන ආයතන මට්ටමින් කියන්නේ පේන මට්ටමින් ඇස ක්‍රියාත්මක වෙන මේ ෂණයක් ගානේ මේක ක්‍රියාත්මක වෙනවා. සලායතන පච්චය පස්සෝ. සලායතන නිසා ස්පර්ශ වෙනවා. පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා. පස්ස පච්චය වේදනා. ඒවා දැක්කාම චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා ආදී වේදනා 6 පැත්තකින් ඇති වෙනවා. ඒකාසේ සුඛ වේදනාවක් තියෙනවා, දුක් වේදනාවක් තියෙනවා, අදුක්කම සුඛ වේදනාවක් තියෙනවා. මේ හැම වෙලාවකම වෙන දේ. වේදනාව ඇති වෙනකොට ඒ විඳින දේ කෙරේ අපේ හිත තුළ තණ්හාව ඇති වෙනවා. චාතන අපි කිව්වේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හානේ. දැන් මෙතන අපි අත්දකින්නේ තණ්හා, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ආදී වශයෙන් තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වෙනකොට පින්වත්නි තණ්හා පච්චය උපාදානං. තණ්හාව නිසාම හිත බැඳෙනවා. ඒ රූපයට බැඳෙනවා, ශබ්දයට බැඳෙනවා, ගන්ධ සුවඳට බැඳෙනවා. ඒ මොහොතේම බැඳෙනවා. ඒකමයි තදූපදාන, ඒකමයි උපාදානය. එතකොට උපාදාන පච්චය භව, උපාදානයට අනුව ඒ වෙලාවෙම නැවත නැවත භවය හැදෙනවා. එතනම භවය හැදෙනවා. නැවත නැවත රූපේ දකින්න හිතෙනවා. අන්න උත්පත්ති භවයේ පහළ වෙනවා එතන. නැවත නැවත විපාක පිණිස කයින්ද, වචනින්ද, මනසින්ද ඒ වෙලාවේ ඒ බලාගෙන ඉන්න අත්දැකීම පදනම් කරගෙන කර්ම සකස් වෙනවා.
පළතුරු ගෙඩියක් දැක්කාම ඒ ගෙඩිය කඩන්න හිතෙනවා, ඒ ගෙඩිය කපන්න හිතෙනවා, ඒ ගෙඩිය කන්න හිතෙනවා, ඒ ගෙඩිය ගෙදර ගෙනියන්න හිතෙනවා. ඒ ගෙඩිය ගැන කතා කරන්න හිතෙනවා. මේවා කොහෙන්ද, මේවා කීයක් වෙනවද? බලන්න මේ දැකීම් මාත්‍රයේ තුල සිතින්ද, කයින්ද, වචනෙන්ද භවය පැනවෙනවා. භවපච්චයා ජාති. භවය නිසා එතනම ජාතිය පහළ වෙනවා. මොකද්ද? නැවත නැවත ඒ රූප බලන්න හිතෙනවා. ස්කන්ධයන් ඒ ඔස්සේ නැවත නැවත පහළ වෙනවා. ආයතනයන් නැවත නැවත ප්‍රතිලාභය වෙනවා. නැවත නැවත ප්‍රතිලාභය වෙනකොට ජාතිපච්චයා ජරා මරණ ඒ පින්වත්නි ස්කන්ධ පංචස්කන්ධ ධර්මයක් පහළ වෙනවා. ඉතින් පංචස්කන්ධ ධර්මයක් පහළ වීමම දුක. දුක ජරා මරණ දුක හට ගන්නවා කියලානේ කියන්නේ. දුක හට ගන්නවා කියලානේ කියන්නේ. එතකොට අර නැවත නැවත ජාතිය කියන ස්වභාවය පැනවෙනකොට, ජාතිය කියන ස්වභාවය කියලා කිව්වේ මොකද්ද? ජාතිය කියලා මෙතන කතා කළේ දැන් සම්පූර්ණයෙන්ම නැවත නැවත ඒ රූප බලන්න හිතනවා. අනේ චක්කු විඥානේ පහළ වෙන මට්ටම. නැවත නැවත ඒ අහපු ශබ්ද අහන්න හිතෙනවා. තණ්හාව හදලා දුන්න ශබ්ද. ඔන්න සෝත විඥානේ පහළ වෙන මට්ටම. ස්කන්ධයන් පහළ වෙනවා. ආයතනයන් ප්‍රතිලාභේ වෙනවා. ජාතිය පහළ වෙනවා. ඒකට අනුව දුක. දුක ඒ මොහොතේම පැනවෙනවා පින්වත්නි. ඒ ඔස්සේ පංචස්කන්ධ ධර්මයක් පහළ වෙනවා නම් පංචස්කන්ධය තමයි දුක. එතකොට මේ දුක හැම මොහොතකම ක්‍රියාත්මක වෙන ක්ෂණයක් ගානේ දුක්ඛ ස්කන්ධය ඇති වෙන විදිය Tamanට දැක ගන්න පුළුවන් වෙන්න ඕන පින්වත්නි. භවය කියලා කියන්නේ හිත තුර නිතරම සිතුවිලි ගලාගෙන එන ශක්තිය. ඒක හැම වෙලාවකම වෙන්නේ නැද්ද? වෙනවා. භවය කියලා කතා කරන්නේ පින්වත්නි Tamanගේ හිත තුළට නිතරම සිතුවිලි ගලාගෙන එන ශක්තිය පැහැදිලි කරන්නයි. එතන මේ සිතුවිලි ගලා භවයේ පැනවෙන නිසා තමයි ජාතිය පැනවෙන්නේ. ඒ සිතුවිලි ගලාගෙන මේ ශක්තිය නිසාම නැවත නැවත ඒ සිතුවිලි ගලාගෙන ආපු පැත්තෙන් රූප බලන් හිතෙනවා, ශබ්ද අහන්න හිතෙනවා, ගඳ සුවඳ බලන් හිතෙනවා, රහ බලන් හිතෙනවා. ගොඩාක් දේවල් අපිට හිතෙනවා පින්වත්නි. එතකොට රහතන් වහන්සේගේ ස්වභාවය තමයි નિરાයාසයෙන්ම හිතට මේ අර සිතුවිලි ගලාගෙන එන්නේ නැහැ පින්වත්. දැක්කහම දැක්ක තැන අතහැරෙනවා. හැබැයි අවශ්‍ය නම් උන්වහන්සේට ඒක කල්පනා කරලා බලන්න පුළුවන්. අවශ්‍ය නම් බලන්න පුළුවන්. අවශ්‍ය නම් ඒක තවදුරටත් විමසලා බලන්න පුළුවන්. දිත්තේ දිත්තමත්තම් භවිෂති දැක්ක තැන අතහැරෙන එක નિરાයාසයෙන් ඇති වෙන දේ. නමුත් ඒ ඔස්සේ උන්වහන්සේට අවශ්‍ය නම් බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට ක්ෂණයක් ගානේ ඇති වෙන පටිච්ච සමුප්පන්න ක්‍රියාවල උඩට පහළට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්න. එතකොට භාවනාවක් තුලින් මේක අත්දකින්නකොට එයාට හිත නිවනටපත් කරගන්න පුළුවන්. හොඳයි, දේශනාවට කාලය නිමා වෙනවා. අපි දේශනාව හමාර කරන ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස කුසල් බලවත් වේවා.